Good morning guys. ඉතින් ඔන්න අදත් ගෙනවා දවසේ ගෝල් මැපින් වීඩියෝ එක. ඔක්කොම කලින් කියන්නම් බෞද්ධ සෙට් එකට අද සුබම සුබ වෙසක් පෝය දිනයක් වේවා. කට්ටියට තවත් පින් අතේ වැඩ කරන්න ලැබේවා. ඒත් එක්කම අද කට්ටිය ඇවිදින්න යනවා නම් පරිස්සමට තමන්ගේ වාහනවල හෝ අනුන්ගේ වාහනවල යනවා නම් කොල්ලෝ කෙල්ල සෙට් එක බයික් වල යන සෙට් එක කට්ටියම වාහන හැම වාහනයකම යන සෙට් එක පරිස්සමට යන්න ගිහිල්ලා ආතල්ලයක් අරන් එන්න ආතල් කියන්නේ වඳින්න යන කට්ටිය වඳින්න යන්න ආතල් ගන්න කිව්වේ ඔය දන්සල් වඳින්න යන සෙට් එක ගිහිල්ලා ඔයාලගේ වෙට් ටික කරගෙන පරිස්සමට එන්න හරි ඉතින් ඕක තමයි විශ් එක එහෙනම් ගයිස් අපි යමු වීඩියෝ එකට අද ගෝල් මාකට් එක සහ BTC මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා බලන්න. ඉතින් වීඩියෝ එක කලින් ගන්න තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell notification එක on කරලා තියාගන්න. ඊට අමතරව description එක අපේ signal channel එකේ learning group එකේ website එකේ main YouTube channel එකේ හැම එකම links තියෙනවා. යන්නේ වටත් ගිහිල්ලා join වෙන්න free of charge සතයක්වත් ගන්න නැතුව හැමදේම කියලා දෙන්නේ. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට BTC මාකට් එක සහ gold මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා බලන්න අද දවසේ. අද වීක්ලි කැන්ඩල් එක ඕපන් වෙන දවස ඒත් එක්කම හෙට LDR දවස ඒ නිසා මාකට් එක අද ඉඳන් මූව් වෙන්න පටන් ගනී ඒකට මං ඉන්නේ gold market එකේ 5 minute chart එකේ උඩම zone එක තමයි දැන්ට තියෙන මම මාක් කරලා තියෙන zone එක 3435යි 3429.5 ඊට පස්සේ 3414.5යි 3408.5 ඊට පස්සේ 3396.5 3391 අතර ඊට පස්සේ 3378.5 3373.5 ඊට පස්සේ 3362යි 3357.5 ඊට පස්සේ 3347.5 3344 අතර ඊට පස්සේ 3340යි 3338යි අතර ඊට පස්සේ 3317.5 3313යි අතර තියෙනවා 3303.5 3299.5 අතර තියෙනවා 3280යි 3274.5 අතර තියෙනවා 3273යි 3268.5 අතර තියෙනවා 3256.5 3251.5 අතර තියෙනවා 3240යි 3236යි අතර තියෙනවා ඊට අමතරව ඔයගොල්ලෝ ට්‍රෙන්ඩ් ලයින් බලා ගන්න පුළුවන් අප්සයිඩ් එකකින් අප් ට්‍රෙන්ඩ් එකට මෙන්න මේ විදිහට තව ඩවුන් අප්සයිඩ් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට මෙන්න මේ විදිහට ඊට අමතරව තව ඩවුන් සයිඩ් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් දෙකකුත් තියෙනවා එතකොට මෙතනදී මාකට් එකේ මූවමන්ට් එක ගැන බලුවොත් එහෙම මාකට් එක දැන්ට මේ තියෙන මට්ටමේ ඉඳන් මාකට් එක සෙල් වුණොත් මෙන්න මේ zone එකට ඇවිල්ලා මෙතනින් බයි වෙනවා නම් ඔන්න ඔය විදිහට බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා මෙතනින් මේ ලික්විඩිටි එක අරගෙන මාකට් එක බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ zone එක පොඩ්ඩක් බ්‍රේක් අවුට් වුණොත් බලන්න ෆේක් බ්‍රේක් අවුට් එකක්ද රියල් බ්‍රේක් අවුට් එකක්ද කියලා. මොකද මෙතන තියෙන ලික්විඩිටි ගන්න මාකට් එක આવොත් එහෙම ඇරෙන්න එහෙම නැත්නම් මාකට් එක අපහු බයි වෙන්න පුළුවන් එන්නේ මේ විදිහට. ලික්විඩිටි අරගෙන එහෙම නැත්නම් මේක රියල් බ්‍රේක් අවුට් එකක් වුණොත් මෙන්න මේ විදිහට මාකට් එක එන්න පුළුවන් මෙන්න මේ zone දෙකේ එකක් දක්වා ඊට පස්සේ මාකට් එක අපහු බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. එතකොට මාකට් එක සෙල් සයිඩ්ම මූව් වෙනවා නම් බලන්න මේ zone බ්‍රේක් අවුට් වෙනකන් ඉන්න බ්‍රේක් අවුට් වුණොත් එහෙම ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පුල් බෑක් එකේදී එන්ට්‍රීස් ගන්න මාකට් එක මෙන්න මේ විදිහට සෙල් වෙන්න පුළුවන්. එතකොට මාකට් එක බයි සයිඩ් අපි බැලුවොත් එහෙම මෙතනදී මාකට් එක බයි වෙනවා නම් මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ zone එක දක්වා වගේ ඇවිල්ලා සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ උඩ zone එකට ඇවිල්ලා මෙතන decision box එකක් විතර වැඩ කරලා ඊට පස්සේ මෙතන break out වුණොත් මෙන්න මේ උඩ zone එක දක්වා යන්න පුළුවන් මාකට් එක ගිහිල්ලා මෙතනින් trend line එක touch කරලා ඊට පස්සේ මාකට් එක ආපහු sell වෙන්න පුළුවන්. මෙතන මාකට් එක මේක රෙස්පෙක්ට් කරලා සෙල් වුණොත් එහෙනම් මෙන්න මේ zone එක break out වෙනවද කියලා බලන්න ආපහු break out වුණොත් මාකට් එක පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනට pull back එකක් දීලා ඊට පස්සේ මාකට් එක ආපහු මෙන්න මේ විදිහට buy වෙන්න පුළුවන්. එතකොට තවත් buy වුණොත් මේ zone එක break කරගෙන මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඒ කිව්වේ මෙන්න මේ zone එක රෙස්පෙක්ට් කරලා sell වෙලා ඊට පස්සේ break out වුණොත් මෙන්න මේ විදිහට යන්න පුළුවන්. මෙතනින් මාකට් එක ආපහු sell වෙනවා නම් ඔන්න ඔය විදිහට sell වෙන්න පුළුවන්. මේක break out වුණොත් මෙන්න මේ උඩ zone දක්වා මාකට් එක යන්න පුළුවන්. ඒතර ඔය විදිහට තමයි අපිට 5 minute chart එක බලා ගන්න පුළුවන් ඉන්නේ මාකට් එකේ movement ටික සහ zone ටික කොයි වගේද කියලා. ඊළඟට අපි 15 minute chart එකට ගියොත් එහෙනම් 15 minute chart එකේ මෙන්න මේ විදිහට අපිට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා zone එකක් 3435.5 3425.5 අතර ඊට පස්සේ 3414යි 3406යි අතර ඊට පස්සේ 3369.5 3361.5 අතර
ඊට පස්සේ 3343යි 3336යි අතර තියෙනවා. ඊට පස්සේ 3317යි 3312.5 අතර තියෙනවා. ඊට පස්සේ 3283.5 3277යි අතර තියෙනවා. 3260යි 3253.53යි අතර තියෙනවා. ඊළඟ 3244.5 3237.5 අතර තියෙනවා. 3229.5 3223යි අතර තියෙනවා. 3207.5 3201යි අතර සෝන් එකක් තියෙනවා. ඊට අමතරව ට්‍රෙන්ඩ් ලයින් තියෙනවා මෙන්න මේ විදිහට අප්සයිඩ් අප් ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. තව ඩවුන් සයිඩ් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට තියෙනවා. තව ඩවුන් සයිඩ් අප් ට්‍රෙන්ඩ් එකකට මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. ඒතර මෙතනදී මාකට් එකේ මූවමන්ට්ස් ගැන බැලුවොත් එහෙම මාකට් එක සෙල් වුණොත් මෙන්න මේ zone මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා එහෙම නැත්නම් මෙන්න මේ zone එකටම ඇවිල්ලා තියෙන liquidity අරගෙන මාකට් එක buy වෙනවා නම් මෙන්න මේ විදිහට buy වෙන්න පුළුවන්. ඒ කිව්වේ මෙන්න මේ zone එක decision box එකක් විතර වැඩ කරලා මෙතනින් break out වුණොත් මාකට් එක මෙන්න මේ zone එක දක්වා buy වෙන්න පුළුවන්. trend line එක attach කරලා ඊට පස්සේ sell වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම sell වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් මේකට respect කරලා sell වුණොත් එහෙනම් මාකට් එක ආපහු මෙන්න මේ zone එක දක්වා වගේ එන්න පුළුවන්. trend line එක break කරගෙනම trend line එක touch කරලා buy වුණොත් මෙන්න මේ විදිහට buy වෙලා ඊට පස්සේ ආපහු sell එක continue කරන්න පුළුවන්. එතකොට ලොකු sell movement එකක් આવුත් මේ මාකට් එක මෙන්න මේ zone දක්වා එන්න පුළුවන්. මම ඒකයි මෙන්න මේ zone ටික දාලා තියෙන්නේ ළඟම. හේතුව මාකට් එක turn වෙන්න පුළුවන් zone ටික මේ දාලා තියෙන්නේ. එතකොට මාකට් එක sell වෙලා මෙන්න මේ zone වලින් මාකට් එක buy වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් zone එක දක්වා එනකන් ඉඳලා ඊට පස්සේ entries වාරගේ ගන්නවා නම් ගන්න. ඊට පස්සේ ලොකුමට sell movement එකක් ගියොත් එහෙම මෙන්න මේ zone එකට ඇවිල්ලා trend line එක attach කරලා ඊට පස්සේ පොඩ්ඩක් තව sell වල liquidity අරගෙන මාකට් එක ඊට පස්සේ buy වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට එතන ඉඳන් මෙතන සාමාන්‍ය pip 1200ක් විතර තියෙන. ඉතින් මාකට් එක මේ දවස්වල pip 1000 යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. daily candle එකේ pip 1000 හදනවා. ඉතින් ඒක නිසා තමයි මම මෙච්චර දුරටම ඕගොල්ලන්ට explain කරේ මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් කියලා. sell වුණොත් buy වුණොත් එහෙම මාකට් එක මෙන්න මේ විදිහට buy වෙන්න පුළුවන්. ඒතර මේ zone එක decision box එකක් විතර වැඩ කරලා මෙතනත් මේක break වුණොත් එහෙනම් මාකට් එක ඊළඟට ආපහු 3400 කියන zone එකට එන්න පුළුවන්. ඒතර ඔය විදිහට තමයි අපිට 15 minute chart එක බලා ගන්න පුළුවන් ඉන්නේ zone ටික සහ මාකට් එකේ movement එක. ඊළඟට අපි 30 minute chart එකට ගියොත් එහෙනම් 30 minute chart එකේ මෙන්න විදිහට zone ටික බලා ගන්න පුළුවන්. උඩම zone එකක් විතර තියෙනවා 3438යි 3430යි අතර. ඊට පස්සේ 3415යි 3405යි අතර. ඊට පස්සේ 3369.5 3357යි අතර තියෙනවා. ඊට පස්සේ 3347යි 3339යි අතර තියෙනවා. ඊට පස්සේ 3285.5 3275යි අතර තියෙනවා. ඊළඟට 3262.5 3253යි අතර තියෙනවා. ඊළඟට 3234යි 3223.5 අතර තියෙනවා. ඊළඟට 3215යි 3204.5 අතර තියෙනවා. ඊට අමතරව trend line තියෙනවා upside down trend එක මෙන්න මේ විදිහට trend line එක. ඊට පස්සේ down side එකෙන් down trend එකට මෙන්න මේ විදිහට තියෙනවා. තව down side එකෙන් up trend එකට මෙන්න මේ විදිහට trend line එකක් තියෙනවා. ඊට අමතරව තව ඈතින් මෙන්න මේ විදිහට trend line එකක් යනවා down side එකෙන් down trend එකටම. එතකොට ඒ දක්වා නම් මාකට් එක අද දවසේ තුලට එයි කියලා කියන්න බෑ. එච්චර දුර යන්නේ නැහැ බය වෙන්න එපා. එතකොට මෙන්න මේ trend line තුන ගැන බලන්න. මාකට් එක sell වෙලා මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මාකට් එක ආපහු buy වෙනවා නම් ඔන්නෝම buy වෙන්න පුළුවන්. එහෙම නැත්නම් sell එක continue කරනවා නම් මෙන්න මේ විදිහට මාකට් එක එන්න පුළුවන්. මෙන්න මේ zone එක trend line එක දක්වා ඇවිල්ලා මෙතනින් double bottom එකක් හදලා වගේ මාකට් එක buy වෙනවා නම් buy වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක break වුණොත් එහෙම ඊළඟට මාකට් එක sell එක continue කරන්න පුළුවන්. මෙන්න මේ දක්වා මෙතන zone එකෙන් ආපහු මාකට් එක පොඩ්ඩක් turn වෙලා ගිහිල්ලා pull back එකක් දෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ආපහු sell වෙනවා නම් sell වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ trend line එක touch කරලා මාකට් එක zone එකටත් ඇවිල්ලා මාකට් එක ආපහු buy වෙනවා නම් buy වෙන්න පුළුවන්. pull back එකක් දෙනවා නම් හෝ ඒ විදිහට දෙන්න පුළුවන්. ඒතකොට මාකට් එක buy වුණොත් එහෙම මෙතනින් මෙන්න මේ zone එක break කරගත්තොත් ඊළඟට මාකට් එක ආපහු මෙන්න මේ zone එක trend line එක touch කරලා ඊට පස්සේ sell වෙනවා නම් sell වෙන්න පුළුවන්. එහෙම නැත්නම් pull back එකක් දීලා මෙන්න මේ zone එකට ඊට පස්සේ මාකට් එක ආපහු buy වෙනවා නම් ඔන්න ඔය විදිහට buy එක continue කරන්න පුළුවන්. මෙන්න මේ උඩ zone එක දක්වා කිව්වේ මම 15 minute chart එකේ කිව්වා වගේ 3400 කියන zone එක 3400 කියන level එකට මාකට් එක එන්න පුළුවන්. ඊළඟට අපි 1 hour chart එකට ගියොත් එහෙනම් 1 hour chart එකේ මෙන්න විදිහට අපිට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා 3468.5 3453.5 අතර. ඊට පස්සේ 3435යි 3423යි අතර. ඊට පස්සේ 3415යි 3402.5 අතර. ඊට පස්සේ 3370යි 3350යි 3355යි අතර. ඊට පස්සේ 3266.5 3253යි අතර. ඊට පස්සේ 3235යි 3223.5 අතර. ඊට පස්සේ 3212.5 3202යි අතර zone එකක් තියෙනවා. ඊට අමතරව trend line තියෙනවා down side up trend එක මෙන්න මේ විදිහට. තව up side එකෙන් down trend එක මෙන්න මේ විදිහට trend line දෙකක් තියෙනවා.
ඒතර මාකට් එකේ මූවමන්ට්ස් ගැන බැලුවොත් එහෙම මාකට් එක සෙල් වුණොත් මෙන්න මේ විදියට සෙල් එක කන්ටිනියු කරොත් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා ඊට පස්සේ ආපහු බයි වෙනවා නම් මෙන්න මේ විදියට බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනින්ම මාකට් එක බයි වුණොත් එහෙම ආපහු මෙන්න මේ zone එක දක්වා එන්න පුළුවන්. මෙතනින් මාකට් එක ඩිසිෂන් බොක්ස් එකක් විතර වැඩ කරලා බ්‍රේක් වුණොත් මේක මාකට් එක ආපහු බයි වෙන්න පුළුවන් මෙන්න මේ දක්වා. එහෙම නැත්නම් මෙතනින් මේ zone එක රෙස්පෙක්ට් කරලා සෙල් වුණොත් මාකට් එක ආපහු ඔන්න විදියට සෙල් වෙන්න පුළුවන්. ඒතර උඩට මාකට් එක ආවොත් එහෙම 3400 ලෙවල් එකට මේ zone එක සහ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් මෙන්න මේ zone එක තියෙන්නේ මෙතනින් මාකට් එක සමහරට සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බ්‍රේක් කරා ගන්න අපව බයි සයිඩ් එකට මාකට් එක මූව් වෙන්න පුළුවන්. ඒතකොට සෙල් වුණොත් එහෙම මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරගෙන ඊට පස්සේ මෙන්න මේ zone එක දක්වා එන්න පුළුවන්. මේ zone එකෙන් මාකට් එක පොඩි කන්සල්ටේෂන් එකක් වගේ දෙන්න probability එකක් තියෙනවා. කියන්නේ සම්භාවිතාවක් වෙනවා. ඊට පස්සේ මාකට් එක ආපහු මෙන්න මේ විදිහට සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන් මෙන්න මේ දක්වා වගේ. ඊට පස්සේ මාකට් එක බයි වෙනවා නම් ඔන්න විදිහට බයි වෙන්න පුළුවන්. මොකද මේක හොඳ ඩිමාන්ඩ් zone එකක්. ඒක නිසා මාකට් එක සෙල් වෙනවා නම් ලොකු සෙල් එකක් ගියොත් මෙන්න මේ දක්වා වගේ මාකට් එක එන්න හැකියාවක් තියෙනවා. එතකොට මාකට් එක මේ zone එකට මේ zone එකෙන්ම බයි වුණොත් එහෙම මෙන්න මේ විදිහට යනවා. එතකොට මාකට් එක මෙන්න මේ zone එකෙන්ම හැරුණොත් එහෙම ආපහු මාකට් එක pull back එකක් දීලා මේ trend line එකට වගේ ඊට පස්සේ sell එක ආපහු continue කරන්න පුළුවන්. ඒතර ඔය විදිහට අපිට gold market එකේ movement එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙනම් BTC market එකට BTC market එක මෙන්න මේ විදිහට අපිට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙන zone එක දැන්ටත් already touch කරලා තියෙන market 1,50,000යි 1,04,700 අතර තියෙනවා zone එකක්. ඊට පස්සේ 1,04,350යි 1,04,150 අතර zone එකක් තියෙනවා. ඊට අමතරව තව පහළහැම මෙන්න මේ විදිහට zone ටික තියෙනවා. 1,02,700යි 1,02,300යි අතර. ඊට පස්සේ 1,01,250යි 1,01,1000යි අතර zone එකක් තියෙනවා. ඊළඟට 1,01,100යි 99,650 අතර zone එකක් තියෙනවා. ඊළඟට 99,400යි 99,100 අතර zone එකක් තියෙනවා. 98,850යි 98,550 අතර zone එකක් තියෙනවා. ඊළඟට 98,050යි 97,600යි අතර zone එකක් තියෙනවා. 97,200යි 96,900 අතර zone එකක් තියෙනවා. 96,200යි 95,800 අතර zone එකක් තියෙනවා. 95,100යි 94,700 අතර zone එකක් තියෙනවා. 93,700යි 93,400 අතර zone එකක් තියෙනවා. එතකොට මාකට් එක ඔයගොල්ලන්ට පේන ට්‍රෙන්ඩ් ලයින් මම ඇඳලා තියෙනවා. අප් සයිඩ් එකෙන් අප් ට්‍රෙන්ඩ් ලයින් දෙකක්. තව ඩවුන් සයිඩ් එකෙන් අප් ට්‍රෙන්ඩ් එකට සහ ඩවුන් අප් සයිඩ් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. එතකොට ට්‍රෙන්ඩ් ලයින් එකේ zone එක දෙකම ටච් කරලා තමයි මාකට් එක මේ ආපහු ඩ්‍රොප් වෙලා තියෙන්නේ. එතකොට මාකට් එක මෙතනදී සෙල් එකට ආවොත් එහෙනම් මෙන්න මේ විදිහට මෙන්න මේ zone එකට ඇවිල්ලා මේ zone එකෙන් ආපහු මාකට් එක බයි වෙනවා නම් මෙන්න මේ විදිහට බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක සෙල් වුණොත් එහෙම මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා ඊට පස්සේ මාකට් එක ආපහු ඔන්න ඔය විදිහට බයි වෙන්න පුළුවන්. මෙතනින් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් ඊළඟ මාකට් එක මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මේ zone එකට ඇවිල්ලා මාකට් එක බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. මෙතනින් මාකට් එක බයි එක කන්ටිනියු කරොත් මෙන්න මේ zone එකත් බ්‍රේක් කරගෙන ඊට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් මාකට් එක හැරෙනවා නම් හැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් බ්‍රේක් කරොත් එහෙම මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට ගිහලා මෙතනින් මාකට් එක ආපහු හැරෙන්න පුළුවන්. එතකොට මාකට් එක සෙල් ප්‍රෙෂර් එකක් ආවොත් මාකට් එකට මෙන්න මේ විදිහට මෙන්න මේ zone එක දක්වා ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආපහු බයි වෙනවා නම් ඔන්නෝම බයි වෙන්න පුළුවන්. ලොකු මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කිව්වේ එක දිගට මූවමන්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ සෙල් සයිඩ් එකට. හේතුව තාම මාකට් එකේ තියෙන බයින් ප්‍රෙෂර් එකක ඒක නිසා. එතකොට මාකට් එක මේ zone එකට ඇවිල්ලා බැරි වෙලා හරි මේක බ්‍රේක් කරොත් ඊළඟට ලක්ෂය කියන ලෙවල් එකට ඇවිල්ලා මෙතනින් ආපහු මාකට් එක බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. හැබැයි තැන්ට තියෙන බයින් ප්‍රෙෂර් එකත් එක්ක මාකට් එක කන්සල්ටේෂන් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිමීට මෙන්න මේ විදිහට බයි වෙන්න පුළුවන්. ඒතකොට ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අද ගෝල්ඩ් මාකට් එකේ සහ BTC මාකට් එකේ මාකට් මූවමන්ට් එක. ඉතින් පරිස්සමට කට්ටිය ට්‍රේඩ් කරන්න එන්ට්‍රීස් ගන්න අමතක කරන්න එපා. මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්නද කියලා කොහොමද ට්‍රේඩ් කරන්න ඕනි කියලා. එහෙනම් guys මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න. අදත් ඔයාලට ලොස් නොවි හොඳ ප්‍රොෆිට් එකක් ලොකු ප්‍රොෆිට් එකක් හිතේ තියෙන ප්‍රොෆිට් එක ගන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම බුස්සර්ණයි දෙවිට ඇල්ල දෙවිට ජෙසිපිට හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකක ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝටම good luck ජය වේවා.